රීබිල්ඩි ශ්‍රී ලංකා යටතේ අපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදි කර දීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අද දින එනම් නවවන දින පෙරවරුවේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මල්බෙලිකල වසමේ අලුබද්ද ගම්මානයට ආරම්භ වුණා. අනුර කුමාර දිසානායක ජනපතිද සාමාන්‍ය ජනතාව සමග ඒ වැඩසටහනට සම්බන්ධ වුණා. ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ රීබිල්ඩින් ශ්‍රී ලංකා යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස ඉදි කර දීමේ ප්‍රොජෙක්ට් 5M වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳ මහත්සේ සතුටු වෙන බව ජනපති අනුර පවසා සිටියා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, පලාගල, පළුගස්වැව, ඉපලෝගම, තිරප්පන යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල එම ස්ථානයේම නිවසක් ඉදිකරගත හැකි බවට තත්ත්වය සහතික ලද පූර්ණ හානි සිදු නිවාස 26ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවසක වැඩ ආරම්භ කරා. දිලිඳු පවුල් වෙනුවෙන්, මලේගම ජනතාව වෙනුවෙන් සහ යුද්ධය නවතැන් වූ ජනතාව වෙනුවෙන් රජ ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘතීන්ද ඇතුළුව මෙම සම්පූර්ණ නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් 2026 වසර ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදිකරන වසර බවට පත්වනු ඇතැයි ජනපති පවසනවා. මේ සමගම විමල් වීරවංශ අදහස් දක්වමින් පවසා සිටියේ වර්තමාන ආණ්ඩුව අවසන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණත් අවසන් කරමින් බවයි. විමල් වීරවංශගේ ප්‍රකාශය මෙන්න. මේක ඉවර වෙන්නේ උඩම ඉන්න කෙනා කොහෙට හරියයි. ජවිපෙත් අවසන් කරමින් තමයි මේක අවසන් වෙන්නේ. රටත් විශාල අවදානමකට ලක් වෙනවා. මම සතුටින් නෙවෙයි කියන්නේ. මොකද ජවිපෙ වගේ පක්ෂ නැති වුණාම වමේ ව්‍යාපාරයක උද්‍යෝගයෙන් ගමනක් යන්න හිතන මිනිස්සු නැති වෙනවා. උනුත් එහෙමනේ. ඔය කරේ අනිකුන් ඔක්කොටම හපන්නේ උන් කරපු වැඩේ. මේ ආණ්ඩුව අම්මා මුත්තා කාලෙවත් හිතා ගන්න බැරි තැනට වැටෙනවා. ඉතිරි පිරිස සම්පූර්ණ නායාමකට ගොදුරු වෙන්න නියමිතයි. අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් විමල් වීරවංශ මේ බව පැවසුවා. අනුර කුමාර අවතැන් ජනතාවට සේවය සපයද්දී විමල් වීරවංශ කරන මේ ප්‍රකාශය ගැන ඔබට මොකද හිතෙන්නේ? පහලින් ඔබේ අදහස් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා.